ඉතින් අද අපි මොනවද හදන්නේ? අද අපි හදන්නේ මෙන්න මේ රසම රස රාමේ. හලෝ මචල්ලා. ඔන්න අදත් අපි දෙන්න යනවා රසම රස කෑමක් හදන්න. ඉන්න බලමු මොකද්ද වෙන්නේ කියලා අද. හදන්නේ කියලා. හරි ඔන්න අපි දෙන්න තැනකට ඇවිල්ලා නතර කරගත්තා. මෙන්න මෙතන තමයි ආවේ. ඔව් හුලන් සද්දින්ද කොහොමද දන්නේ ඇහෙන්නේ කොහොම හරි අද අපි හදනවා. මොකද කියලා කිව්වේ නෑනේ. තාම නෑ. අරන් දුවල කියලා. 1 hour later. මෙන්න මේ උස්සගෙන එක තමයි අද අපි හදන්නේ. දැන් හැමෝම දන්නවනේ එහෙනම් වැඩේ පටන් ගමු. හරි ඉතින් ඔයාලා දන්නවනේ අපේ ලිප. අපේ ලිප ගත්තා. හැබැයි පොඩ්ඩක් අද හුලඟ වැඩි. හුලඟ කියන්නේ ඉතින් බීච් එකට ඇවිල්ලානේ. මේ මොනාර ජිල් මාට්ටයක් ගහන්න වෙනවා. අපි බලමු මොකද කරගන්නේ කියලා. දැන් මේක තියලා එළියෙන් තියලා බලමු. ලිපට වැටෙන්නේ නෑ නේද? හරි. අපි ලිප කවා කරගත්තා. එනවනේ. පේනවනේ තාක්ෂණේ. තාක්ෂණේ. මේක තියෙන්නේ දැන් මේක හදන්න මේ වතුර උණු කරා මේකේ සැර බලන්න තියෙන මේකේ තියෙනවා හරිද මේක මම ගත්ත වීඩියෝ එකක් තමයි මේ දැන් දාන්නේ ඔයගොල්ලන්ට මේ 2x එක තියෙනවා ඊට පස්සේ 3x සැර තියෙනවා ඊට පස්සේ cheese එක තියෙනවා මම හිතන්නේ 5x වගේ සැර එකක් තියෙනවා මේක අපේ කොප් සිටියෙන් ගත්තේ කැලි දෙකක් තියෙනවා මේක උනේ 595යි උනේ ගාන මේ ඒ විදිහට තමයි විස්තරේ දැන් මේකට වතුර දාලා මේව කරලා ගමු නේද හරි වා ගෑස් එක මේ වතුර දාමු. කරන්නද ඔව්. ගෑස් එක ගහලා නැහැනේ. මේකට බිම තියන්න එපා කොල්ල වැලි වැටුනොත් එහෙම. වාදනේ තියන්නකො එතකොට මේ තව අඩු වෙනවා. ලිපපත්තු කරා දැන් මේක තියන්නේ තියෙන මේ පොඩි ඊසි කේස් එක. යාළුවනේ දැන් මම තමයි මේක හදන්නේ එකටම වතුර මට්ට දිරි මේ රත්තුන් රත්දිල්ල. ඔව් නේ. යාළුවනේ මේ ගෑස් ලිපේ වීඩියෝ එකක් දාලා තියෙනවා ඈ. ඇදිද? ඉවරයිද? ඉවරයිනේ ඔයා කිව්වනේ. අතරින් ගමු. දැන් මේක පොඩ්ඩක් නටන්නම ඕනේ නමුත් ගානකට හැදෙන්න ඕන. අත්ෙන්න ඕනනේ අපි වහලා තියමු එතකන්නේ. හා. අරගෙන වහන්නකො. වැහුවොත් ඉක්මනට මේක වෙනවා. වහපුවාම ඉක්මනට රත් වෙනවා වතුර. ඉතින් අපි කපමු අර ටික. ඔව් මේ ගෑස් ලිපෙන් දැන් අපි මං උයන 3 4 වෙනි පාර අපි දෙන්නම තුන් පාරක් වෙලා තියෙනවා. මේ අපි දෙන්න දෙපාරක් වෙලා තියෙනවා. මම යාළුවොත් එක්ක ගිහලා එක සැරයක් කිව්වා. දැන් මේ 4 වෙනි පාර තාමත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ඒක ගැන විස්තර ඔයගොල්ලන්ට ඕන නම් කමෙන්ට් එකක් දාන්න මම වීඩියෝ එකක් දාලා තියෙනවා මේ අපේ එකටම වෙලගාව කොත්තුමී රාමෙන් වීඩියෝ එකේ තියෙනවා මේකේ විස්තරය. වැඩි යනවා. රත් වේගන යන්නේ බුබුලු දායි වගේ. මොකද කරන්නේ ඔයා? මම කපන්න යන්නේ කීල්ස් එකක්. ඇහෙන්නේ නැහැ අපිට සද්දෙන් කිය. කීල්ස් තියනවා කපා ගන්න ඕනි. මේවා දැම්මොත් රහ වැඩි වෙනවා යාළුවනේ. ඇයි ඔයා මෙහෙන අලි කෑලි ගන්න කපන්නේ? ඇයි එහෙම තමයි හොඳ නේ. අලි කෑලි. මේ චෙෆ් කියන දේ තමයි කරන්නේ නැත්තම් විවාහ ජීවිතේ ප්‍රශ්න. අද මේ රත්තේ. තාම මදිනේ රත් වෙලා. තව ටිකක් රත් වෙන්න තියමු. දෙන්න යන්නේ වැඩේ. වැඩේ දෙන්න යන්නේ. ඔයාලට හයියෙන් කතා කරන්න වෙනවා. ඇයි තමයි කට ශබ්ද මදිද? මෙන්න මෙහෙම තමයි මේක තියෙන්නේ. දෙකක් තියෙනවානේ. ඔව් පොඩි අයට පොඩි ඒවා ලොකු අයට ලොකු. දෙකට කඩමු. කඩමුනේ. මේක ඔයාලට හිතන ඇති වතුර මදිදෝ අරකදෝ මේකදෝ කියලා එහෙම සීන් එකක්
නැහැ හරිද? එහෙම සීන් එකක් නැහැ මේවා. මේක දැන් රත් වුණාම මේක මේවා රැලි මේවා වෙනවනේ මෙන් වෙනවනේ. එතකොට මේ හයිය ගතිය නැති වෙනවා. එතකොට අවුලක් නැහැ. යාළුවනේ වතුර පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නේ. වතුර වැඩි කේස් එකක් ආවා. වතුර පොඩ්ඩක් අඩු කරන්න යන්න. කොයි ලෝකෙදල දරුවෝ රස කෑමක් දෙද්දි ඇති කියන්නේ මෝර් මගේ පස්සේ එළිය මේ විද්දි කවන්නේ දැන් අපි මේකට කුඩු පැකට් දාන්න යන්නේ කුඩු පැකට් දාන්න අපි නිකන් ඈ කුඩු පැකට් නෙවෙයිද මේක පැකට් දෙකක් තියෙන එකක් මේක සෝස් එකක් තියෙන්නේ මේකේ ඒක හරි මේ එන කුළු බඩු ගතියක් තියෙන්නේ ඔය මොනා හරි එකක් එන තෙල් එකක් වගේ සෝස් එකක් වගේ කියලා ගහලා තියෙනවා මම හිතන්නේ මේක තමයි සැර මේක තමයි සැර හරි අමුතු ඒවා තියෙන්නේ ඒකනේ ඉතිකොල කැල්ද වන්දා ඔනේ ඒ වගේ තමයි මේක තියෙන්නේ තලයටනේ අනිත් ඒවා අනිත් තලයටයි අනිත් ඉතිකොල කැල්ද මොනවාද ඔලේ ඕ හැලි තා පොට්ටෙන් හැලෙනවා කුලඟට එයි පාත් කරලම දාන්න මට්ට තිරි හැන්ද මේ හැන්දෙන් අපි දැන් මේක පොඩ්ඩක් මේවත් දාමු අම්බෝ එදත් අපිට මං අද එක කරලක් ගෙනාවේ ඒ හින්දා තමයි පීස් ටිකක් දාමු පීස් දැම්මෙන්න ඕනිනේ විතරේ දාමු දැම්මම ඔව් තව චුට්ටකින් දාමු හා උයනේවට ගෑනු කට්ටිය මොන හරි කිව්වොත් හා කියන්න නෑ ඉපා දැන් දාමු එහෙම කියන්න එපා ඒක ඕනේ නෑනේ බොරුවට දැම්ම දාමු ඉවරයි කතාව නෑ දැම්ම දාමුනේ පස්සේ දාමු හා ඊසි මේක තමයි දැන් තත්ත්වේ දැන් අපි පොඩ්ඩක් මේක බහලා තියෙනවා කෑම හැදෙනවා යාළුවනේ කෑම හැදෙනවා තාම අපි බලන් ඉන්නවා ඔය දන්නවද බලන් ඉන්නේ මෙන්න මේ view එක දිහා තමයි අපි බලන් ඉන්නේ මේ බෙල්ල මිරිකන එක තමයි ඉවසන් බැරි යාළුවනේ බිත්තරයක් දාන්නයි යන්නේ අපි නූඩල්ස් එකට මේ ඔයගොල්ලෝ දකින්නේ ගෑනු කෙනෙක් බිත්තරයක් දාන්න යන අවස්ථාව අපට තිරි බිත්තර කටු එකක්වත් වැටුන්නේ යාළුවනේ හොඳ ගෘහණියක් ඇත්තටම වැටුන්නේ නැහැ ඇත්තනේ එන්න වැටුන්නේ එකක්වත් හොඳ ගෘහණියක් අන්න ඔයගොල්ලෝ පොණියෙක් පෙන්නන්න පොණියෙක් යන බිත්තරේ දාලා මේ වගේ හොඳට හැඳි ගා ගන්න ඕනේ නේ ඔව් හොඳට හැඳි ගා ගන්න ඕනේ මෙන්න මේ ආකාරයට දැන් අපි දෙන්නගේ ප්ලෑන් එක තමයි මේක හැදුනයින් පස්සේ මොනා කරන්නද අනේක නෑ අන්න අතරින් ගිහිල්ලා අතන තියෙන දොඩන් සරුවත් එතනින් අරගෙන එකක් ඒක අප්පෝට ගමන් මේක මෙන්න මෙතන තියෙන්නේ මේ තියෙන්නේ සරුවත් කූල් දොඩ දැන් අපිට තත්ත්වය කියන්න මිස් දැන් නම් හරි ගානට ඇවිල්ලා තියෙන්නේ වතුරත් ගානට හිතිලා මේ පිටරත් හරියට හැදිලා තියෙන්නේ කීල්සුත් හොඳට තැම්බිලා තියෙන්නේ දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ හරි මේක තමයි ලිප අපි මෙච්චරලා ගේමු දීපු චූටි වැඩකාරයා ඒක ඉවරයි දැන් මේකේ වැඩේ දෙන්න තියෙන්නේ වෙන්නේ වැඩේ මම මේක බලාගෙන ඉන්නවා මෙතනට වෙලා කො මේක ආරය යනවා අපිට දොඩන් ගේන්න දොඩ මෙන්න එනවා අපේ කූල් දොඩා එන වැඩේ දෙමු මං පොඩ අස් කරා ලිප එහෙම අයින් කරලා මේක වැඩි වැටෙනවා ඉන්න මම
වැටෙන එක නවත්තන්න. ඔන්න එහෙනම් අපි අයියෝ සුලි සුලං අපිට. 1 hour later. මේක දාන්න මම ස්පෙෂලිස්ට් යාළුවනේ. ඔන්න ලං කරලා. මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත එක දාන්නේ මම දැන්. දැන් මම මේක ටෙස්ටිං පාරක් දාන්න යන්නේ. ඔක අරගෙන යාළුවනේ. සුපිරි සරයි. අර එදා අපි හදපු එක වගේ නෙමෙයි. නූඩ්ස් එක ගානට තැම්බිලා තියෙන්නේ. නියමෙටම තියෙනවා. ඉතින් එච්චරයි. අර YouTube කරන කෙනෙක් ඉන්නවා. මට නම් මතක නැහැ මෙහෙම කරලා. ඔයත් කටක් කනවද? කනවද? කන්න ලැජ්ජ වෙන්න එපා. මොනම අහක බලනවා. ඒ අහක බලන්න. නෑ ඌ එහෙම කරන්නේ. එහෙම. නූඩ්ස් එක කන්න. එපා. නෑ කන්න. මොන්න කන්න. එනගිරනේ සුපිරිනේ. මම කියලා කනවා. දැන් අපි දෙන්නම කනවා බොනවා. කමු බොමු ප්‍රීතිය වෙමු. කොහමද? රසයි. රසයි. සැරයි. මේකේ 3x spicy කියලා එකකුත් තියෙනවා. ඒක තව 5x කියලා එකකුත් මම කොහේ හරි වීඩියෝ එක දැක්කා. ඉතින් ඒව නම් පට්ටම සැර ඇති ආ. අනිත් එක මේ මිරිස් දාන්න එපා වෙනවා මේ මෙයාට පිස්සු. ඔව් දැන් ඒක සැරක් තියෙනවනේ. ඉතින් මේ විදිහට අපේ ලස්සන රස රාමෙන් එක ඉවර වෙන ගමන් මේ පැත්තෙන් ලස්සන දෙයක් බහගෙන යනවා. ලස්සනයි. ඒත් එකම හරිම සැරයි. ඉතින් ඕල්ලා අපි මේකට වැඩේ දුන්නා. මට තරයි. ඉතින් එනම් අපි යනවා. අපි ඒකෙන් ලබන සතියේ